ඉතින් යාළුවනේ අදත් ඔයාලව පිළිගන්නවා සාදරයෙන් ෆාම් ඇන්ඩ් පෙට් ටෝක් channel එකට. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ලංකාවේ ඔයාලා බොන පිටි කිරි. ඉතින් කිරි වශයෙන් පළවෙනි පාරට සත්තුන්ගෙන් දොවා ගන්න කොහොමද දොවා ගන්න විදිය පෙන්වන්න. ඒ වගේම මෙන්න මේකේ තියෙන සාමාන්‍ය ජනතාවට තියෙන ප්‍රශ්න ගැටලු වලට පොඩි පිළිතුරක් දෙන්න. ඔයාලට නොදකපු එක්ස්පීරියන්ස් එකක් පෙන්වන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන්කෝ වීඩියෝ එකට. ඉතින් ඔයාලා මේ පේන්නේ අපේ ෆාම් එකේ පොඩි කොටසක් මේ ඉන්නේ ෆ්‍රීසියන්ලා. ෆ්‍රීසියන් කියන්නේ දැනට ලෝකේ වැඩිම මිල්ක් ප්‍රොඩක්ෂන් එකක් දෙන සත්තු. ඉතින් දැනට ලංකාවේ ජර්සියන් ෆ්‍රීසියන් ගොඩක් වැඩි වශයෙන් ඇති කරනවා. හැබැයි අයශය කියලා වර්ගයක් ඉන්නවා. එයාලත් බේවල ෆාම් එකේ වගේ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ දින්නේ අපේ ෆාම් එකේ ක්‍රොප් එකක්. ඒ කියන්නේ සත්තුන්ට සයිලේජ් හදලා දෙන වගා කරන බඩිරිඟු අස්වන්න ගන්න තැන. ඉතින් මෙතන බඩිරිඟු තමයි ඔක්කොගෙම දාලා දෙන්නේ. ඉතින් මේ යන්නේ හාවෙස්ටිං වලට. හාවෙස්ටිං වලට යන්නේ. හැබැයි හාවෙස්ටිං කරන වීඩියෝ එකක් අද පෙන්නන්නේ නැහැ මම. මොකද මේ වීඩියෝ එක මම ප්ලෑන් කරලා කරපු වීඩියෝ එකක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් මගේ තනින් තන තිබ්බ මෙමරි එකතු කරලා හදලා ඔයාලට පෙන්වන්න ඕන කියලා හිතුවා. මොකද මගේ ළඟ ප්ලෑන් කරලා ගත්ත වීඩියෝ නෑ. ඇත්තටම කිව්වොත් පොඩි මෙමරි තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ දින්නේ කෝන් ෆීල්ඩ් එකක්. මේක සාමාන්‍ය අපි කරන්නේ මැෂින් එකෙන් කපලි වල චොප් වෙලා ඔටෝමැටිකලි එනවා. ඉතින් මේව ගෙනියලා අපි සයිලේජ් බෝල් හදලා අපි සාමාන්‍යයෙන් පායන කාලෙට ආහාර හිඟ කාලෙට දෙන්න මේවා ආරක්ෂිතව ගබඩා කරලා තියෙනවා. ඉතින් අපි වීඩියෝ එක යන් channel එක subscribe කරලා support එකක් දෙන්න කියන ගම. ඉතින් අපි යන් අපේ පාල එක පැත්තට. ඉතින් ඔයාලා දන්නවා ඉතින් පාල එකක් කියන්නේ මොකද්ද? පාල එකක් කියන්නේ සාමාන්‍ය සත්තුන්ගේ කිරි දොවන ස්ථානයට තමයි පාල එක කියන්නේ. ඉතින් මේ දින්න අපේ පාල එක. මේ පාල එකේ ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම සත්තු 48ක වගේ අපිට කිරි දොවන්න පුළුවන් එකපාරට. ඉතින් ඔයාලා දන්නවනේ පාල එකක් කියන්නේ කොහේ වුණත් ඇත්තටම පිරිසිදු තැනක්. කොයි වෙලේ වොෂ් කරලා පිරිසිදුව තියාගන්න තැන. ඉතින් මේ පාල එකේ විස්තර කිව්වොත් මේක හෙරින් බෝන් පාල එකක්. ඉතින් ලෝකෙ දැනට පාල සිස්ටම් තියෙනවා 4ක් විතර. ඉතින් මේ 4න් ලංකාවේ තියෙනවා හෙරින් බෝන් පාල සිස්ටම් තියෙනවා, පැරලල් පාල සිස්ටම් තියෙනවා, එතකොට රොටරි පාල සිස්ටම් තියෙනවා. දැනට ලෝකේ වැඩි වශයෙන් යොදා ගන්න සහ මිනි ශ්‍රමය අඩුවෙන් වැය වෙන පාල සිස්ටම් එක රොටරි පාල කියන්නේ. ඒක රවුමට කරකැවෙනවා. ඒක තමයි රොටේට් පාල, රොටරි පාල නැත්නම් ඒ විදිහට හඳුන්වන්නේ. තා තියෙනවා ටැන්ඩන් කියලා පාල සිස්ටම් එක. ඉතින් පැරලල් පාල සිස්ටම් එක කියන්නේ සයිඩ් බයි සයිඩ්. එතකොට හෙරින් බෝන් පාල කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් මම කිරි මිල්කින් කරන තැන. ඉතින් මේක තියෙන්නේ සාමාන්‍යයෙන් එක සතෙක් අංශක 45කට වගේ තමයි ඉන්නේ. ඉතින් මේක උඩින් බැලුවහම පේන්නේ අපිට මාළුවෙක්ගේ ඇට සැකිල්ලක් විදියට අංශක 45 කෝණයකට මෙහෙම බෙදිලා තිනවා. ඉතින් රොටරි පාල කැරකෙන විදියට හදලා තියෙන්නේ. ඒක ඇත්තටම ඊසි. ඒ වුණාට මේකත් හොඳ දියුණු තාක්ෂණයේ හදපු ෆාම් එකකට ගැලපෙන පාල සිස්ටම් එකක්. මොකද අපිට වැඩි මිල්කින් කවුල සංඛ්‍යාවක් දාන්න පුළුවන්. ඉතින් ඔයාලට අර කොනෙන්ම පේනවා ඒක තමයි ලෝඩින් ඒරියා එක. ඉතින් ලෝඩින් ඒරියා එකේ ලෝඩ් වෙන මිල්කින් කවුල පිළිවෙලකට එයාලා පුරුදු වෙලා ඉන්නවා. එයාලා ඇවිල්ලා ලෝඩ් වෙනවා හරියටම මෙන්න මේ ෂෙඩ් එක ඇතුළට. ඉතින් මේකට අපි කියන්නේ කස්ටර්ඩ් කියලා. කස්ටර්ඩ් කියලා කියන්නේ මේ කස්ටර් ඔක්කොම 4 කස්ටර් තියෙන්නේ. කියන්නේ මේ 4 කස්ටර්ඩ් 4 මේ දෙකේවත් තියෙනවා. ඒක ගන්න ගෝට්ස්ලට. ඉතින් අපි ගෝට්ස්ලා නෙමෙයි මිල්කින් කරන්නේ කවුලා. ඉතින් එයාලගේ ටීත් 4ක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදියට අපි මිල්කින් කරනවා.
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න ඕනේ මිල්කින් කරන්න කලින් අපි ගොඩක් වැඩ කරනවා. මුලින්ම කරන වැඩේ තමයි සෙට් එක කලින් පාවිච්චි කරලා තියනම් අපිට අනිවාර්යෙන් වොෂ් කරන්න ඕන. උදෙන්ම පටන් ගන්නව නම් රෑ අනිවාර්යෙන් අපි වොෂ් කරලා තින්නේ. හැබැයි මේක සෙට් එකක් ගියාම අපි ටක් ගාලා මේක ආයි වොෂ් කරනවා. වොෂ් කරලා ඉවරලා සට්ටු ලෝඩ් වුණාට පස්සේ එහෙම නැත්නම් මේ හරක් ලෝඩ් වුණාට පස්සේ අපි මුලින්ම අයඩින් ද්‍රාවණයකින් අයඩින් ඩීප් කරනවා. අයඩින් ඩීප් කරන්නේ විස බීජ නාශකයක් විදියට. අයඩින් ඩීප් කරලා ඉවර වෙලා අපි ටිෂු එකක් අරගෙන මෙන්න මේ ටිෂු එකෙන් අපි අර අයඩින් රිමූව් කරනවා, අයින් කරලා දානවා. ඉතින් ඔයාලා බලන්න ඉතින් මේ වගේ දේවල් කරලා තමයි මේ ඔයාලා බොන කිරි එහෙම නැත්නම් ඔයාලා කඩෙන් ගන්න පිටි කිරි ඔය ඔක්කොම පිරිසිදුව තමයි ප්‍රොසෙසින් එකකට ඔයාලගේ ගෙදරට එහෙම නැත්නම් කඩේට එන්නේ. ඉතින් මෙන්න මේ විදියට අයඩින් ඩීප් කරලා ටිෂු එකකින් රිමූව් කරලා අපි ඊට පස්සේ තමයි මේ කිරි දොවන්න ගන්නෙ. ඉතින් අනිත් එක කියන්න ඕන ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ මැෂින් එක අපි හැම දෙයක්ම ප්‍රොසෙසින් කරලා ඒව ටයිමින් වලට තියෙන්නේ. අපි ගත්තොත් රික්තක පීඩනය එහෙම නැත්නම් කිලෝ පැස්කල් වලින් ගත්තොත් පීඩනය කිලෝ පැස්කල් 45ත් 50ත් අතර තමයි මේව ඩිපෙන්ඩ් වෙන්නේ. අනිත් එක තමයි අපි ගත්තොත් රික්තක වේගය. එහෙම නැත්නම් මේ විනාඩියකට තප්පර කොච්චර චලනය වෙනවද මේ ටීත් එක. ඔයාලා දන්නවද මේ ටීත් එකක් අපි මෙහෙම ඇතුළට බුරුල්ලට සෙට් කරාට පස්සේ ඒක තෙරපෙන වාර ප්‍රමාණය කවුරු හරි හිතන් ඉන්නවනම් මෙන්න මේක නිකන් වතුර අදිනවා වගේ මේකෙන් යාගේ කිරි අදිනවා කියලා ඒක ඇත්තටම බොරු කතාවක්. මොකද කියනවනම් ඇත්තටම ෆාම් එකකට සහ කිරි දෙනක් අයිති කෙනෙක් හරි කවුරු හරි ඉන්නවනම් එයාට කිරි දෙනගේ බුරුල්ල කියන්නේ රත්තරන් වගේ වටින සම්පතක්. ඉතින් කවුරුත් කැමති නෑ මේ බුරුල්ලට හානියක් වෙනවට සහ සතාට හානියක් වෙනවට. ඔයාලා දන්නේ නැති තව කාරණයක් තියෙනවා. ඉතින් අර විදියට තමයි ඉස්සෙල්ලා කියන්න ඕන අර විදියට තමයි මේ වැඩේ වෙන්නේ. කිලෝ පැස්කල් ඒ කියන්නේ පීඩනය කිලෝ පැස්කල් 45ත් 50ත් අතර ඩිපෙන්ඩ් වෙනවා. ඒ වගේම රික්තක වේගය එහෙම නැත්නම් මේ අපි බුරුල්ලට මේ එක කස්ට ගෙහුවට පස්සේ මේ තප්පරේ විනාඩියකට කොච්චර වාර ප්‍රමාණයක් තෙරපෙනවද. අපි විනාඩියට සාමාන්‍යයෙන් චක්‍ර 45ක් ඒ කියන්නේ වාර 45ක් වගේ තමයි තෙරපෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ වැඩේ වෙන්නේ. කවුරුත් හිතනවා නම් මෙයාලගේ බ්ලඩ් එකත් එක්ක වැක්කියුම් කරනවා කියලා ඒක බොරු කතාවක්. ඉතින් මං කියන්නම් ඒ වගේ කතාවක් සාමාන්‍යයෙන් මිනිස්සුන් අතරට එන්න හේතුව සහ මිනිස්සු සමහර වෙලාවට දකින්න ඉඩ තියෙන සාමාන්‍ය ෆාම් වල ඇතුලේ අපිට දැක ගන්න පුළුවන් පොඩි ටොපික් ටිකක්. ඉතින් ඔයාලා දන්නවනම් ඔයාලා අහලා තියෙනවනම් කවුරු හරි ඔයාලට කියලා තියෙනවනම් මේ වගේ දෙයක් ඒ හේතුව මෙන්න මේක නිසා වෙන්න පුළුවන්. ඔයාලා දන්නවද හැම සත්තුන්ටම ලෙඩ රෝග වැළඳෙනවා, අපිටත් ලෙඩ රෝග වැළඳෙනවා. ඉතින් ඔන්න ඔය කාරණය නිසා හරියටම ෆාම් ඇනිමල්ස්ලාට නැත්තම් ඩේරි කවුස්ලාට වැළඳෙන රෝගයක් තමයි මැස්ටයිටිස් කියන රෝගය. එහෙම නැත්නම් බුරුළු ප්‍රදාහය. ඉතින් මේ බුරුළු ප්‍රදාහය හැදෙන්නේ මෙන්න මේ ටීත් එකේ තියෙන චූටි සිදුරෙන් බැක්ටීරියා ආසාදනයක් වෙලා තමයි මෙන්න මේ රෝගය වැළඳෙන්නේ. ඉතින් මෙන්න මේ රෝගය වැළඳුනාට පස්සේ මේ සතාගේ බුරුල්ලේ කිරි නරක් වීමකට සහ ආසාදනයකට ලක් වෙනවා. ඉතින් මේ ආසාදනයට ලක් වුණාට පස්සේ ඇත්තටම කිව්වොත් අපි ප්‍රතිකාර කරනවා. ඒ ප්‍රතිකාර කරන ටයිම් එකේ අපි ඒ බුරුල්ලෙන් ඒ කොටසින් කිරි ගන්නෙ නැහැ. හැබැයි අපිට අනිත් කොටස් තුනෙන් ඒ කියන්නේ ටීත් 4ක් තියෙනවා. එකක් ලෙඩ වුණා කියලා අනිත් තුනේ කිරි නරක් වෙන්නේ නැහැ. ඉතින් මේක වැරදියට සමහරව අටහා ගන්නවා. ඉතින් අන්න ඒ වගේ වැරදීමකින් හෝ අර වගේ බුරුල්ලකට අපි කස්ට එකක් ගැහුවොත් ඒකේ කිරි වැකුම් කිරීමකට එහෙම නැත්නම් ඇදීමකට ලක් කරනවා. ඉතින් එතකොට එයාගේ කිරි නරක් වීමකට සහ
අවර්ණ පැහැයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක කහ පාට ඉඳලා සාමාන්‍යයෙන් බ්ලඩ් ඒ කියන්නේ ලේ පාටට යනකම්ම තියෙනවා. මේ පැහැය ලෙඩේ තත්ත්වය අනුව අධියර අනුව අවස්ථාව අනුව මේ පැහැය වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම ෆාම් වල ඒ වගේ සත්තුන්ගෙන් කිරි දොවන්නේ නැහැ. ඒක මොකද ඒ කිරි මුහු වුණාට පස්සේ අනිත් කිරි වලට එක සතෙක් නිසා ලොකු කිරි ප්‍රමාණයක් නරක් වීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ෆාම් එකකට ඒ වගේ සත්තුන්ගෙන් කිරි දොවන්න එයාලට වෙනම තියලා ට්‍රීට්මන්ට් කරනවා. ඉතින් අපි කියන්නේ බැරි වෙලාවත් සතෙක් ඇතුළට ගියොත් ඇත්තටම ඔන්න ওই වගේ හේතුවන් නිසා තමයි මේ මහජනතාව හිතාගෙන ඉන්නේ ඇත්තටම මේ මැෂින් වලින් කිරි දොවදී ලේත් එක්ක හැදිලෙනවා කියලා. හැබැයි ඇත්තටම මේ කාරණේ නෙවෙයි වෙන්නේ. අර වගේ ආසාදිත සතෙක්ගෙන් ඇත්තටම කිරිවල පැහැ වෙනස් වෙලා යනකොට ඕන කෙනෙක් හිතන්න පුළුවන් ලේත් එක්ක යනවා කියලා. ඇත්තටම ලේ යන්නේ නැහැ. හැබැයි මේක ලොකු වෙලාවක් අපි ටීත් එකට ගහලා තිබ්බොත් මේ කස්ටය එකක්. ඉතින් ඇත්තටම මේ බුරුල්ල ඩැමේජ් වෙලා ලේ යන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේක හරියට වටහා ගන්න ඕන නැත්තම් ඇත්තටම වැරදි වැටහීමකට ලක් වෙනවා. ඉතින් ඔයාලා අද දැනගන්න තියෙන්නේ කොහොමද වෙන්නේ කියලා ඉතින් හිතන්න එපා. ඇත්තටම මේවා හරි ටෙක්නික් එකකට කරලා තියෙන දේවල්. ඒක නිසා ඇත්තටම කිරිත් එක්ක ලේ මුහු වෙන්නේ නැහැ. අන්න අර වගේ වැරදි ක්‍රියාවලිය වලට ගියොත් ඇත්තටම ලේ මුහු වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔයාලා දකින්න තියෙන මේ ෆාම් එකේ වැඩ වෙන්නේ කොහොමද, මේ ටික යන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ පොඩි විස්තරයක් දුන්නේ. channel එක හොඳද නරකද කමෙන්ට් කරන්න. ඉතින් මේ තියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක, මගේ මෙමරි, මම වැඩ කරපු කාලේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් channel එක හොඳ නම් subscribe කරන්න අමතක කරන්න එපා. channel එක share කරන්න, like කරන්න, comment කරන්න කියන ගමන් මම යනවා මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයිත් හමු වෙන්නම් කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්.